TV දෙනෙත YouTube නාලිකාව YouTube TV දෙනෙත දැන්ම subscribe කරන්න. මිස් ඔය කනිස්ක ඇල්පිටිය කියන එක්කෙනා තමයි ප්‍රොමෝෂන් වලට ඇවිල්ලා හොස්පිටල් ගානේ ඇවිල්ලා තමයි අපේ වයිෆ් තුත් වැඩ කරන්නේ අඹගස්සව මේ හොස්පිටල් එකේ නර්ස් කෙනෙක්. ඊට පස්සේ එතනදී තමයි ඇවිල්ලා කිව්වට පස්සේ ඔය බයිසිකලේ පෙන්නලා ඔක්කොම කරලා ඉවරලා කියලා තිබුණා. ඊට පස්සේ මම කතා කරා. මම යාට කතා කරාට පස්සේ WhatsApp කරාක මම කතා කරා රට ඉඳලා. කතා කරාට පස්සේ කිව්වා මම ඇහුවා කිලෝමීටර් කීයක් එකපාරක් බැටරිය charge කරලා පුළුවන්ද කියලා. මෙයා කිව්වා කිලෝමීටර් 90ත් 100ත් අතර පුළුවන් කිව්වා. අංක 1. ඊට පස්සේ මම ඇහුවා ස්පීඩ් එක කොහොමද කියලා. මෙයා කිව්වා 50ත් 60ත් අතර ස්පීඩ් එකක් යන්න පුළුවන් කිව්වා. ඊට පස්සේ මේ අපි බයිසිකලේ බලන්න වයිෆුයි බබාලා මේ වයිෆ්ගේ අම්මයි කට්ටිය ගියා හිඟුරක් ගොඩ ඔය ලංකා බැංකු ගොඩ නැගිල්ල යට තියෙන මේ ගිහිල්ලා එතනට ගිහිල්ලා බලලා ඔක්කොම කරාට පස්සේ එයාලා කිව්වා කෑෂ් කරනවා නම් සම්පූර්ණ එයාලගේ රෙජිස්ටර් ගාස්තු ඔක්කොම වියදම ඔක්කොමත් එක්ක සම්පූර්ණම කෑෂ් කරනවා නම් 4.55කට දෙන්නම් කිව්වා. ඊට පස්සේ මම වයිෆ්ට කිව්වා මේ ගෙවන්න ගන්නවා නම් බැංකු ලෝන් එකක් දෙනවා කිව්වා. බැංකු ලෝන් එක දෙන්නේ බයික් එකට නෙමෙයි. නමුත් මේ රාජ්‍ය සේවකයාට තමයි දෙන්නේ. ඒක අපකාරෝ දෙන්නේ අස්සම් කරලා තමයි දෙන්නේ. නමුත් මෙයාලා කට්ටියට පුන පුනා කියන්නේ කට්ටියට නිකන් හේතු ගන්නන්නේ මේ බයික් එක හොඳ හින්දා බැංකු ලෝන් එක දෙනවා කියලා. මොකද ලංකා බැංකු ගොඩනැගිල්ල ඔය වොල්ටා කියන මේ జగත්ගේ අයිතිකාරයාගේ මේ ගොඩනැගිල්ල තමයි ලංකා බැංකුව තියෙන්නේ. රෙන්ට් එකට දීලා තියෙන්නේ. ඒ හින්දා මුන් ඒකෙන් කොහොම හරි කතා කරලා ඉවරලා එතනින් බැංකු ලෝන් එක අරන් දෙනවා. ඒක මේ රාජ්‍ය සේවකයන්ට දෙන්නේ අප දෙයක් අස්සම් කරලා. මුන් මිනිස්සුන්ව රවට්ටන්නේ බැංකු ලෝන් එකක් එහෙම දෙනවා කියලා. ඒ කරලා ඉවරලා මේ අපි බැංකු ලෝන් එකට ගියා නෑ පොලිය නම නැති වෙන්නේ. අපි කෑෂ් කරලා ලක්ෂ 4.75 දීලා බයිකේ සල්ලි මේ දීලාම ගත්තා. ඊට පස්සේ බයික් එක ගෙදරට ගෙනත් දෙන්නම්කෝ අපි කෝ එතනදී පැදගෙන යන්න මේ වගේදී අපිට පදින්නවත් බයික් එක ට්‍රයල් බලන්නවත් කිසිම එකක් දුන්නේ නැහැ. අලුත්ම බයික් නේ බය වෙන්න කිසිම දෙයක් නැහැ මේ මෙහෙමයි කියලා එතනදී සම්පූර්ණ කනිස්ක ඇල්පිටිය කියන මිනිස්සයා කතාවෙන් ඔක්කොම කරනවා. ඊට පස්සේ ජගත්ගේ වයිෆ් හිටියා උතන ඒ කම්පැනි මටත් වීඩියෝ කෝල් අරන් පෙන්නනවා වයිෆ් බයික් එක ඊට පස්සේ දවස් දෙකකින් බයික් එක සම්පූර්ණ කම්ප්ලීට් කරලා ගෙදරට ගෙනල්ලා ඔක්කොම ඩොකියුමන්ට්ස් අස්සම් කරලා මේ බයික් එක අරගෙන ආවේ ඩ්‍රයිවර් විතරයි වාහනේ ආවා ඩ්‍රයිවර් විතරයි ආවේ බයික් එක අරන් එලා බාල ඉවරලා ඩ්‍රයිවර් රවුම පැදලා පෙන්නුවා ඒකල්ල ඉවරලා දීලා ගියා බයිසිකලේ දීලා ගියාට පස්සේ හයකත් ආවේ රෑ වෙලා ගොඩක්ම රෑ වෙලා ආවේ රෑ 4-8 විතර ඊට පස්සේ බයිසිකලේ ගෙනත් දීලා බයිසිකලේ පහුවදා වයිෆ් පැද්දා වයිෆ් පහුවදා මේ බයිසිකලේ පදිනකොට මේ කකුලෙන් පොඩි තල්ලුවක් දාන්න ඕනේ බයිසිකලේ පිකප් එක ගන්න බයිසිකලේ ඊට පස්සේ චාපුල් charge එකට යාලම ගහලා තියලා කියලා යන්න තල්ලුවක් දාන්න ඕනේ. කකුලෙන් තල්ලුවක් දාපුවම බයිසිකලේ යන්නේ. බයිසිකලේ කිලෝමීටර් 30 ස්පීඩ් එක 30ටවත් යන්නේ නැහැ. ඊට පස්සේ වයිෆ් අඹගස්සවට තියෙනවා කිලෝමීටර් 12ක් විතර. ගිහින් ඇවිල්ලි ඉවරලා ආපහු යන්නවත් බෑ. කිලෝමීටර් සාමාන්‍ය කිලෝමීටර් 40ක් බයිසිකලේ පුල් charge කරලා යන්න බෑ. ඊට පස්සේ කතා කරලා කිව්වා පළවෙනි දිනේම. කතා කරලා කිව්වහම කිව්වා මේ පුළුවන් නැහැ අපි ඔක තුන් පාරක්වත් charge කරන්න ඕනේ. මෙහෙමයි කියලා තුන් පාරව charge කරලා යන්න කිව්වා. අපි තුන් පාරම ගියේ කිලෝමීටර් මේ 40ක්වත් යන්න බෑ. අර විදිහට ගියා. අනිත් එක තමයි බ්‍රේක් එක කලපම බයිසිකල් නවතිනම ආපහු මුල ඉඳලා පටන් ගන්න ඕනේ. ඒ ආකාරයට බයිසිකලේ දෝෂ ටික කිව්වට පස්සේ කිව්වා මේක ඉලෙක්ට්‍රික් ප්‍රශ්නයක් තියෙනවා. අපේ ටෙක්නීෂියන් කෙනෙක් අපි ගෙනල්ලා ඔක හදලා දෙන්නම් මේ මෙහෙමයි කියලා දවස් 3-4ක් විතර බයිසිකලේ එන්න කෝල් කරනවා එන්න නැතුව ඉඳලා ආවා. ඇවිල්ලා බයිසිකලේ අරන් ගියා. බයිසිකලේ අරන් ගිහිල්ලා දවස් 3ක් එයාලා තියාගෙන ටෙක්නීෂියන් චෙක් කරන්න ඕනේ මෙහෙමයි කියලා ඔන්න බයිසිකලේ ආපහු ගෙනල්ලා දුන්නා. ගෙනල්ලා දුන්නාට පස්සේ බයිසිකලේ හදලා කිසිම දෙයක් නැහැ. ඒ විදිහම තමයි. බයිසිකලේ 35 වගේ ස්පීඩ් එකක් යනවා. මේ කිලෝමීටර් 40ක්වත් යන්නේ නැහැ. ඊට පස්සේ දවස් දෙකක් විතර ගිහිල්ලා බයිසිකලේ යන්නෙම නැතුව ගියා. බයිසිකලේ යන්නෙම නැහැ. ටිකක් යනවා නවතිනවා. ටිකක් දුර යනවා නවතිනවා. ඒ වගේ වුණා. ඊට පස්සේ මේ කතා කරලා කිව්වා. ආයෙ කතා කරලා කිව්වහම මෙයාලා කියනවා පදින්න දන්නේ නැතුව හින්දා යෝක අර අලුත් බයිසිකලයක් ඉඳලා මේක සිස්ටම් එක වෙනස් බයිලා උඩ ගහනවා. කියන එකට වෙනේම කිව්වා. ඊට පස්සේ අපි කිව්වා මෙයා මුලින් ඉඳලම කිව්වා බයිසිකලේ මොනවා හරි ප්‍රශ්නයක් ඇති වුණොත් අපිට මුදල් ආපහු රිටර්න් කරනවා කිව්වා. මුලින් ඉඳලම කිව්වා මාස 3ක් යන කලින් මොනවා හරි ගැටලුවක් ඇති වුණොත් මුදල් රිටර්න් කරනවා. ඊට පස්සේ අපි කිව්වා මේ බයිසිකලේ දිගටම ප්‍රශ්නනේ මේ හින්දා අපිට මුදල් රිටර්න් කරන්න කියලා. ඊට පස්සේ හරි මුදල් රිටර්න් කරනවා කියලා බයිසිකලේ ගෙනියන්න එන්නෙම නැතුව හිටියලා දවස් 5ක් ඉඳලා ඉවල බයිසිකලේ ගෙනියන්න ආවා.
ඇවිල්ලි ඉවරලා කිව්වා සල්ලි කිසි ප්‍රශ්නයක් නැහැ අපි ඔක්කොම කතා කරනවා. දැන් මම කනිස්කල් පිටිය කියන මනුස්සයා තමයි කතා කරන්නේ. මම ඔක්කොම ආයතනෙත් එක්ක කතා කරලා තියෙන ආයතනේ මං කියන විදිහට තමයි වැඩ කරන්නේ හැමදේම කියලා. මම ඔක්කොම රවට්ටලා මේවා කරලා තියෙන ලියකේ විලි ඔක්කොම ටික ඒත් රෑ ආවේ. ඔක්කොම ඉන්නේ රෑ තමයි. රෑ වෙලා ඇවිල්ලා සියලුම ලියකේ විලි ඔක්කොම ටික අරගෙන මිනිහා ගියා. මිනිහා ගිහිල්ලි ඉවරලා පහුවදා උදේ එන්න කියලා කිව්වා මේ සල්ලි ටික ගෙනියන්න. ඊට පස්සේ පහුවදා උදේ එන්න කියලා කිව්වා සල්ලි ටික ගෙනියන්න. පහුවදා උදේ සල්ලි ටික ගන්න ගියාට පස්සේ මේ වයිෆ්ට ලියුමල් ලියලා දෙනවලු මේ ට්‍රාන්ස්පෝර්ට් එකට මෙච්චර මුදලක් ගියා අපිට මෙච්චර මුදලක් ගියා ඒ හින්දා මේක මේ අඩු කරනවා මේ මෙහෙමයි කියලා. ඒ රාසේ රෙජිස්ටර් කරන්න අපිට 12000ක් ගියා. මේ අපි 12000 රෙජිස්ටර් ගාස්තුයි ට්‍රාන්ස්පෝර්ට් එකට ගිය ගාස්තුයි අඩු කරනවා කියලා මේ වයිෆ්ට මේ කියලා අත්සන් කරන්න කියලා. වයිෆ්ට මට කතා මං කෝ එපා. ඊට පස්සේ ඉතිරි මුදලත් මාසෙකමාරක් දාලා චෙක් එකක් තමයි දෙන්න හදන්නේ. දැන් මේ කෑෂ් දෙනවා කියලා ඔක්කොම කරලා අරන් ගියපු ඔක්කොම ඩොකියුමන්ට් ටික අරන් ගිහලා ඔක්කොම කරගත්තට පස්සේ කියන්නේ මේ මෙහෙම කියලා. ඊට පස්සේ මං කිව්වා චෙක් එකක් එපා අපිට කෑෂ් ඕනේ කියලා. ඊට පස්සේ නැහැ අපිට සල්ලි දෙන්න විදියක් නැහැ ආයතනේ නැහැ අනම්මනම් බයිලා ගහලා ඉවරලා ඔක්කොම කියලා ඉවරලා මේ දැන් බයිසිකලෙත් අරන් ගිහලා ඩොකියුමන්ට් ටිකත් අරන් ගිහලා චාර්ජරුත් අරන් ඔක්කොම කරාට පස්සේ තමයි මේ විදියට කියන්නේ. ඒ කියලා ඉවරලා ඊට පස්සේ අපි කිව්වා අපිට කරුණා කරලා ඉවරලා අපේ සල්ලි ටික දෙන්න කියලා. ඊට පස්සේ වයිෆ් පොලිසියට කතා කරා 119 කතා කළා. කතා කරාට පස්සේ පොලිසියෙන් වයිස් මහත්තයා එන්න කියලා මේ චෙක් එකත් අරගෙන මෙන්න කිව්වා. අපි වයිෆ් කතා කරාට පස්සේ ඊට පස්සේ චෙක් එකත් අරගෙන පොලිසියට ගිහලා පොලිසිය පැමිණිල්ල දැම්මා. ඒ දැම්මට පස්සේ කිව්වා පොලිසියනුත් කිව්වා මේ කට්ටිය ඇයි මෙහෙම කරන්නේ මෙහෙම ගෙවන්න කියලා. ඔයාලට විරුද්ධව කොච්චර කම්ප්ලේන් තියෙනවද මුළු පොලිසිය ගත්තා පොලිසිය හිඟුරක්ගොඩ පොලිසිය කම්ප්ලේන් 60කට වැඩිය තියෙනවා කියලා කිව්වා. පැමිණිලි. ඊට පස්සේ පොලිසියත් එහෙම කියලා වයිස් මහත්තයා හිඟුරක්ගොඩ වයිස් මහත්තයා එහෙම කියලා ඉවරලා ඊට පස්සේ කොමාරි අපි චෙක් එක අරගෙන ගියා. කිව්වා චෙක් එක රිටර්න් කරොත් අපි මාසෙකමාර ඉන්නම්. හරි චෙක් එක රිටර්න් කරොත් එහෙම දැන් සල්ලි නැහැ කියනවනේ. බලමු කියලා. ඊට පස්සේ කෝකරත් කියලා පාරිභෝගික අධිකාරියත් පැමිණිලා දැම්මා. පැමිණිලා දාලා ඊට පස්සේ දැන් අපේ මුදල් එතන 12000ක් මෙයා අඩු කරා. 12000ක් අඩු කරලා ඒකත් ඊට වඩා ලොකු ගාණක් අඩු කරන්න ගියේ. වයිෆ් කොහොම හරි කතා කරලා පොලිසියට ගියාට පස්සේ මම 12000 අර චෙක් එක ලියලා තිබුණේ මේ අගල 450000කට විතර මේ 440000 ලියලා තිබ්බා 55000 අඩු කරලා. ඊට 12000ක් දැන් අඩු මේ කෑෂ් වලින් දෙන්නම් කියලා කෑෂ් වලින් එක දෙන්නම් කිව්වා. දෙන්නම් කියලා ඒක මග ඇරියා. මග ඇරලා වෙලාවද දැන් මේ පාරිභෝගික අධිකාරිය මේ එන 28 වෙනිදා ලබන සිකුරාදා එයාලට විරුද්ධව පැමිණිල්ල යනවා. එන්න කියලා දිනවා. දැන් ගිය සතියේ එන්න කියලා තිබ්බා ආවේ නැහැ මුන්. ඊට දැන් මේ ලබන සතිය අනිවාර්යෙන් එන්න කියලා මේ උන්ට දන්නලා තිනවා. ඊට පස්සේ ඒකට යනවා පැමිණිල්ල. මේ බයිසිකලේ සම්පූර්ණම හොරයක් කරලා තියෙන්නේ. මේ වංචාවක් කරන්නේ මේකේ පසුව අපි හොයාගත්තේ මේකේ බැටරිය ලංකාවේ කෙනෙක් හොරට හදන ලිතියම් කියලා මුන් බැටරිය ලිතියම් බැටරියක් කියලා තමයි මේවා කරන්නේ. සීල් එකක් කිසිම දෙයක් නැති බැටරිය එහෙන් ගෙන්නන්නේ නැහැ. ඉන්දියාවෙන් බැටරිය ගෙන්නන්නේ නැහැ ඔරිජිනල් එක. මුන් බයික් එකේ පාර්ට්ස් කැලිටි ටික ගෙනල්ලා මෙහෙම ෆිට කරලා කට්ටිය දැම්මලා ෆිට කරලා බැටරියක් මෙහෙන් හදලා බැටරිය ඒකට අරකට අමුණනවා. ඒතොර බැටරිය සපෝට් කරන්නේ මේ බයිසිකලයට. බයිසිකලයට ඕන කැපැසිටි එකක් නැහැ මේ බැටරියේ. බැටරිය ලංකාවේ බැටරි හදන වාකර්මයකින් හදලා හොරට හදන බැටරියක්. ඒකයි වෙලාවේ තියෙන්නේ. උන් ඒ වගේ වංචාවක් තමයි කරන්නේ.